ඔයාලා දන්නවද ගොඩක් වෙලාවට අපි ආදරේ කියලා රැවටෙන්නේ නිකම්ම తాවකාලික ආකර්ෂණයකට විතරයි. එයා ඔයාගේ මූණට කියන ලස්සන කතා ඇත්තමද? එහෙමත් නැත්නම් ඒ හැමදේම හුදෙක් රඟපෑමක් විතරද? අද මම ගෙනාපු මේ පෞරුෂත්ව පරීක්ෂණයෙන් ඔයාටම බලා ගන්න පුළුවන් එයා ඔයාට ඇත්තටම ආදරේද නැත්නම් ඔයා මේ කාලය නාස්ති කරනව විතරද කියලා. මම ප්‍රශ්න 6ක් අහනවා. ඔයා ඒ ප්‍රශ්න 6ට අවංකවම ඔයාට දැනෙන විදිහට උත්තර දෙන්න. අපි බලමු එයා ඔයාට ඇත්තටම ආදරේද නැත්නම් ඔයාව රවට්ටනවද කියලා. ප්‍රශ්න අංක 1. ඔයා මොකක් හරි ලොකු ප්‍රශ්නයක වැටිලා හිත අවුලෙන් ඉන්න වෙලාවට එයා වැඩියෙන්ම කරන්නේ මොකක්ද? A. ඔයාගේ ප්‍රශ්නය අහලා ඒක විසඳන්න ඔයා එක්කම ඉන්නවා. B. පස්සේ කතා කරමු කියලා ඒ වෙලාවේ මඟ හරිනවා. C. අහගෙන ඉන්නවා. හැබැයි එච්චර ලොකුවට ගණන් ගන්නේ නෑ. A නම් ලකුණු 30යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 20යි. ප්‍රශ්න අංක 2. ඔයාගේ අනාගත හීන ගැන හෝ ඉස්සරහට කරන්න ඉන්න වැඩ ගැන එයාගේ උනන්දුව කොහොමද? A. ඔයාට ඕන එකක් කරගන්න කියලා නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා. B. ඔයාටත් වඩා එයා ඒ ගැන උනන්දුයි. ඔයාව හැම වෙලේම දිරිමත් කරනවා. C. ඔයාගේ හීනවලට hina වෙනවා. නැත්නම් ඒවා වල වැරදි හොයනවා. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 30යි, C නම් ලකුණු 10යි. ප්‍රශ්න අංක 3. ඔයාලා දෙන්න අතරේ මොකක් හරි රණ්ඩුවක් වුණාම සාමාන්‍යයෙන් ඒක විසඳ ගන්න එයා උත්සාහ කරන්නේ කොහොමද? A. ඔයා කතා කරන කම්ම දවස් ගණන් මඟ ඇරලා නිශ්ශබ්දව ඉන්නවා. B. ටික වෙලාවකින් මුකුත් උනේ නැහැ වගේ සාමාන්‍ය විදිහට කතා කරනවා. C. වැරද්ද කාගේ වුණත් එයා ඇවිත් ප්‍රශ්නේ ඉවර කරන්න මුලින්ම කතා කරනවා. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 4. එයාගේ පවුලේ අය හෝ හොඳම යාළුවෝ ඉස්සරහා එයා ඔයාව හඳුන්වා දෙන්නේ කොහොමද? A. හරිම ආඩම්බරෙන් සහ ගෞරවයෙන් හැමෝටම ඔයාව හඳුන්වලා දෙනවා. B. තාම කාටවත් හඳුන්වලා දීලා නැහැ. ඔයාව හැමෝගෙන්ම හංගනවා. C. නිකම්ම යාළුවෙක් කියලා විතරක් හඳුන්වලා දෙනවා. A නම් ලකුණු 30යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 20යි. ප්‍රශ්න අංක 5. ඔයාගේ පෙනුම හෝ හැසිරීම් වල පොඩි වෙනසක් වුණාම එයාට ඒක දැනෙනවද? A. ඔයා කිව්වොත් මිසක් එයාට කිසිම දෙයක් ලොකුවට තේරෙන්නේ නැහැ. B. පොඩි වෙනසක් පවා එයාට ඉක්මනින් දැනෙනවා. ඒ ගැන අහනවා. C. ඒවා වල වැරදි හොයනවා. නැත්නම් නරක විදියට විවේචනය කරනවා. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 30යි, C නම් ලකුණු 10යි. ප්‍රශ්න අංක 6. එයාට එයාගේ ජීවිතයේ වැදගත් තීරණයක් ගන්න වුණාම ඔයාගේ අදහස විමසනවද? A. තීරණය අරගෙන ඉවර වෙලා ඔයාට ඒ ගැන කියනවා. B. ඔයාගෙන් අහන්නෙත් නෑ, කිසිම දෙයක් කියන්නෙත් නෑ. C. අනිවාර්යෙන්ම ඔයාගේ අදහස එයාට ගොඩක් වටිනවා. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 30යි. හරි, දැන් ඔයා සේරම ලකුණු එකතු කරගන්න. අපි බලමු එයා ඔයාට ඇත්තටම ආදරය කරනවද නැද්ද කියලා. ඔයාගේ ලකුණු 150ත් 180ත් අතර නම් සුබ පැතුම්.
එයා ඔයාට පණටත් වඩා ආදරය කරනවා. ඔයාගේ සතුට ගැන ඔයාටත් වඩා හිතන නියම සහකරුවෙක් තමයි ඔයාට ලැබිලා තියෙන්නේ. ඔයා ඒ ගැන ආඩම්බර වෙන්න. ඔයාගේ ලකුණු 100ත් 140ත් අතර නම් ඔයාලා අතර බැඳීමක් තියෙනවා. හැබැයි ඒක තාම සීරියස් මට්ටමට ඇවිත් නැහැ. දෙන්න අතර තියෙන විවෘතභාවය තවදුරටත් වැඩි කරගන්න කාලය ගන්න. ඔයාගේ ලකුණු 100ට අඩු නම් මට කියන්න කනගාටුයි. එයා ඔයාට ආදරය කරන්නේ නැහැ. ඒක නිකම්ම රැවටීමක් විතරයි. මේ බැඳීම ගැන ආපහු වතාවක් හිතලා බලන්න. ඔයාට ලැබුණු ප්‍රතිඵලය මොකක්ද? ඒක පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් පෞරුෂත්ව පරීක්ෂණ බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේම වීඩියෝකින් හමු වෙමු. මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.